මායාමල් උද්‍යානය. උදෑසන මීදුම සිපගත් කුඩා කඳුකර ගම්මානයක අමායා නම් කුතුහලයෙන් පිරිදැරියක් ජීවත් වූවාය. ඇගේ හදවත ප්‍රශ්නවලින් පිරී තිබුණි. එමෙන්ම එක් කතාවක් කිසිදා ඇගේ සිතින් ඉවත් වූයේ නම් නැත. ඒ මායාමල් උයනේ ජනප්‍රවාදය. ආච්චි අම්මේ ඇත්තටම මල් කතා කරන වත්තක් තියනවාද? ඉස්කෝලේ ළමයි නම් කියන්නේ ඒක බොරුවක් කියලා. ඕ මගේ පැටියෝ සමහර ජනප්‍රවාද කියන්නේ කාලයේ සරුවෙන් වැසීගත් ඇත්තක් විතරයි. ඒවත් ඔය ඒක තියනවා. ඒ කරුණාවෙන් සොයන අයට විතරයි ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ. කරුණාව මල් හොයාගන්න එකට ඒකෙන් මොකක්ද සම්බන්ධයක් තියෙන්නේ? දවසක ඔයාට ඒක තේරෙයි අමායා. මල් පිපෙන්නේ සවන් දෙන හදවත් වෙනුවෙන් කියලා. ඊළඟ දවසේ උදේ කුතුහලය නිසාම අමායා කැලෑවේ මයිම දෙසට ඇවිඳගෙන ගියා. ඒක හරියට රහස් මාවතේ ආරම්භය කියලා කටකතාවලින් ඇසුණු තැන වගේමයි. ටික දුරක් ඇවිද යන අමායාට කටහඬක් ඇසෙන්න ගත්තා. එන්න දරුවා එන්න ඔබේ හදවතේ හඩ දිගේ එන්න. අමායාගේ දැස් විශාල වුණා. ඇය ගැඹුරු හුස්මක් ගෙන තමන්ට පමණක් ඇසුණු හඩ අනුගමනය කරමින් වනයට තවත් ඇතුළු වුණා. පැය ගණනක් ගත වන විට අමායා මල්වැල් වලින් වෙලාගත් පැරණි ගල් ආරුක්කුවක් ඉදිරියට පැමිණියා. ඒවා ජීවමාන ලෙස දිලිසුණා. එතනින් තවත් ලෝකයකට පිවිසුමක් ඇය දුටුවා. ඇය මල්වැල් අල්ලන විට ක්ෂණිකව ඒවා ඒ මල් දිදුලන නිල්, රෝස හා රන්වන් වර්ණ වලින් පිපුණා. ඒ මොහොතේ රන්වන් පෙත්තක් ඇගේ අතට පාවී ආවා. ඒ හදගැස්මක් මෙන් මෘදු ස්පන්දනය වුණා. මම හිතන්නේ ඔයා මාව පිළිගන්නවා නේද? එහෙනම් හරි. කරුණාව මාව කොහෙටද ගෙනියන්නේ කියලා. දුරටුවෙන් ඇය ඉදිරියෙන් නිම්නයක් විවර වුණා. ඇය කිසිදා නොසිතූ වර්ණ වලින් පිරුණු ඒ මැද හුස්ම ගන්නවා වගේ පෙනුන තනි මලක් තිබුණා. මට රහසින් කතා කරේ ඔයා වෙන්න ඇති එහෙනම්. ඇත්තෙන්ම මම ෆ්ලෝරි මැජික් මල් උයනේ වාරකාර මැජික් මල. අවුරුදු 100කට එහා මේ කැඳවීම ඇහුනේ කීප දෙනෙක්ට විතරයි. අමායා තවත් වෙන ඇතුළටම යන්න පටන් ගනිද්දීම පොළොව මෘදුව කම්පා වුණා. පැරණි ගසක මුල් වලින් උස්සරුවක් මතුවුණා. එය අඩක් මිනිසෙක් අඩක් ගසක් ලෙසයි දිස්ුණේ. වාරකරුගේ කැඳවීමකින් තොරව මේ පූජනීය වත්තේ ඇවිදින්න එඩිතර වෙන්නේ කවුද? සම්පූර්ණ වෙන්න තෝන් මේ ළමයා ඇත්ත කියන්නේ. ඇගේ හදවත ඇයව මෙහාට ගෙනාවා. හරි අපි බලමු වෙලාව ආවම ඒක ඇත්තද කියලා. පවස උදා වෙද්දී වත්ත අඳුරු වෙන්න ගත්තා. වාතයේ පුරා සීතලක් පැතිරෙද්දී මල් ටිකෙන් ටික මැලුණා. ඒවායේ දීප්තිය මෙක් වත්ත දුර්වල වෙමින් සෙවණැලි මල නැගිටින්න ගත්තා. මෙය ආත්මාර්ථකාමීත්වයෙන් පෝෂණය වන මලක්. සමබරතාවයේ බිඳී ගිය විට ඒ ටිකෙන් ටික අවදි වෙනවා. අමායා ඔයාගේ තේරීමෙන් විතරයි ඒක නවත්තන්න පුළුවන්. ඔව් ඔයාට පුළුවන් ඔයාව බේරගන්න. නැත්නම් මේ උයන බේරගන්න. ඇය දනගසා අඳුරු මල්වැල් මත අත්තැබුවා. ඒවා ඇගේ මැණික් කටුවලට වැදුනත් ඇගේ කරුණාවේ දීප්තිය ඒවා පසුපසට තල්ලු කළා. සෙවණැලි මල කෑගසා මැකී ගියා. නමුත් සෙවණැලි මලේ මරණය නිසා අඳුරු ශක්තියින් ව්‍යාකූල වෙන්න ගත්තා. වත්ත දරුණු ලෙස කම්පා වුණා. අහස වසාගෙන කළු කුණාටුවක් කැරකෙන්න පටන් ගත්තා. අමායා අන්ධකාරය ආයෙත් පහර දෙනවා. ඒක මම කියන්න කලින් ඔයා වත්තේ හදවතට යන්න ඕන. ඒක තියෙන්නේ විදිවිලෙන් එහා. දුවන්න දරුවා දුවන්න. ඉක්මනටම දුවන්න. අමායා උද්‍යානයේ හදවතට ළඟව වුණා. ඇය මීට කලින් කවදාවත් දැකලා නොතිබුණු විදිහේ උස මල් වලින් වට වෙලා තිබුණ විශාල විලක් ළඟට ගියා.
ඒකේ මැදට වෙන්න දීප්තිමත් තනිමල් පොහොට්ටුවක් පාවෙමින් තිබුණා. අමායා වතුර මත අත් තැබුවා පමණයි විශාල ආලෝකයක් එළියට පැතිරුණේ විල්දිය රත්තරන් බවට පත් කරමිනි. පොහොට්ටුව විවර වී නිම්නය පුරා වර්ණ කම්පනයක් මුදා හරිමින් මැලවී තිබූ මල් පිබිදෙන්නට වුණා. ගස් දිලිසෙමින් අහස පැහැදිලි වුණා. එතන සිටියදීම දැස් පියාගත් අමායා නැවත දැස් විවර කරද්දී ඇය සිටියේ උයනෙන් පිටවන මාවත අසලය. ඇගේ අතේ රන්මල් පෙත්තක්ද තිබුණා. ඒ ඇය අත්විදි සියල්ල සිහිනයක් නොවන බවට ඇඟවීමට මෙනි. මම හිතන්නේ ඒක හීනයක් විතරක් නෙමෙයි. මම ඒක හොයාගත්තා. ආච්චි අම්මේ මම ඒක හොයාගත්තා. ඕ මායා මතක තියාගන්න. හැබැයි මායාව තියෙන්නේ කරුණාව, ධෛර්යය සහ ඊට වඩා දයාව තෝරාගන්න හදවත් තුළයි. Don't forget to subscribe, like, comment, and share.